ඔබ ඔන්ලයින් ක්ලාස් කරනවාද? දරුවන් වෙනුවෙන් පරිගණක සේවාවන් පත්වාගෙන යමින් අන්තර්ජාලය හරහා ඔබ යම් ආකාරයෙන් දරුවන් දැනුවත් කිරීමට, දරුවන්ට ඉගැන්වීමට මේ පරිගණකය සහ අන්තර්ජාලය භාවිතා කරනවා. එනම් ඔබ සතුව සුවිශාල වගකීමක් තියෙනවා. මොකද්ද මේ වගකීම? මේ ඔබ භාවිතා කරන පරිගණක මාධ්‍ය අන්තර්ජාලය ඉහරහා දරුවන් අපචාරයන්ට ලක් නොවීම සඳහා අවශ්‍ය සියලුම විධිවිධාන පියවර ඔබ විසින් ගත යුතුයි. සමහර විට අපි උදාහරණයක් විදිහට ගන්න. ඔබ විසින් WhatsApp තාක්ෂණය භාවිතා කරලා දරුවන්ගේ පන්තියක් පවත්වනවා නම් ඒ පන්තියට අවශ්‍ය තොරතුරු හුවමාරු කරගන්න. යම් විදියකින් ඒ WhatsApp අනිවිඩ හුවමාරු සඳහා ඔබ භාවිතා කරන ජාලය නැත්නම් WhatsApp ගෲප් එකට තුන්වෙනි පාර්ශවයක් වැරදිකාරයෙක් දරුවන් අපචාරයන්ට ලක් කරන පුද්ගලයෙක් ඇතුල් වෙලා යම් යම් දේවල් කරන්න පුළුවන්. අන්නේ සම්බන්ධයෙන් ඔබටත් වගකීමක් උද්ගත වෙනවා. එවැනි දෙයක් දැනගත් වහාම ඔබ විසින් කළ යුතු වෙන්නේ මේ පුද්ගලයා සම්බන්ධ සියලු තොරතුරු ළඟම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වෙත දැනුම් දීම. එහෙම නොකළොත් ඔබ ඒක කරහැරියොත් ඔබත් අපරාධ වරදක් සිදු කරනවා. මොකද්ද මේ අපරාධ වරද? ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයට 2006 අංක 16 දරන පනත මගින් සංශෝධනයට ලක් කරන ලද 286 වගන්තිය යටතේ ඔබ විසින් වරදක් සිදු කරනවා. ඒ අධිකරණයේදී ඔප්පු වුවහොත් ඔබට වසර 2ක සිර දඬුවමකට යටත් කරන්න පුළුවන්. ඒ වගේම දඩයකින් දඬුවම් කරන්න පුළුවන්. ඒ වගේම මේ කියන සිර දඬුවම සහ දඩය කියන දෙකෙන් ඔබට දඬුවම් කරන්න පුළුවන්. එහෙමනම් පරිගණක මාධ්‍ය භාවිතා කරලා අන්තර්ජාලය භාවිතා කරලා ඔබ ඔන්ලයින් පන්ති කරනවා නම් ළමයින් සම්බන්ධව සම්බන්ධ කරනවා නම් ළමයෙකු අපචාරයට ලක් නොවන සියලු විධිවිධාන ඔබ ගත යුතු වෙනවා. යම් ආකාරයකින් නිමිතියක් වාර්තා වුණොත් ඒ සම්බන්ධයෙන් කඩිනමින් නීති අංශ දැනුවත් කරලා අවශ්‍ය කටයුතු කරනවා. නැත්නම් ඔබ අමාරුයි. මේ වගේ එදිනෙදා අපේ දෛනික ජීවිතයට අවශ්‍ය වන නීතිමය කරුණු දැනගන්න අවශ්‍ය නම් අපේ නීතියේ පිහිට YouTube channel එක subscribe කරන්න කියලා ඔබෙන් ඉල්ලා සිටිනවා. ඔබත් ස්තුතියි.